මෙතනින් යන්නේ. මෙතන හරියට ඩිටෙක්ට් කරගන්නවා. අර ගානට කපා ගන්නවා. හරි. අද අපි බලන්න යන්නේ Toyota race එකකින් cruise control lane departure. දෙකම on කරලා බලමු කොච්චර දුරට accurately වැඩ කරනවද කියලා ලංකාවේ පාරවල් වල. පිටිපස්ස වාහනයක් එනවා, බස් එකකුත් එනවා. ඒ දෙකට යන්න දෙන්න. යන්න දීලා empty road එකේ අපි cruise control එකයි lane departure දෙකම on කරලා බලමු. මෙතන නවත්ත ගන්නම් පිටිපස්සේ යන වාහන ටිකට යන්න දීලා. නැත්නම් අපිට හරියටම accurately මේක check කරගන්න බැරි වෙනවා. මේ පල්ලෙය කමෙන්ට් කරන්න මං දැන් කොහෙද ඉන්නේ කියලා කට්ටියට හොයාගන්න පුළුවන් මේක ට්‍රින්කෝ යන පාර. හරි දැන් on කරගමු. දැන් වාහනේ දාගත්තා. දැන් lane departure එක on කරගත්තා. හරි cruise control එකත් on කරලා තියෙන්නේ 50ට වගේ තියමු. 50ට වගේ තියලා හෙටට වගේ දාගන්න පුළුවන් වගේ. හරි හෙටට වගේ දාලා මම දැන් අතරලා යන්නේ. දැන් බලමු මේ ලයින් එක. හරි දැන් මේ ලයින් එකේ එහාට යන්නේ. දැන් මෙහෙ මෙකිලා තියෙනවා මේ අයිනේ. ඒවල් මෙකිලා තියෙන හින්දා සමහරට ඔහොම යන්න පුළුවන් පාරෙන් එහා පැත්තට. මෙතනින් යන්නේ. මෙතන හරියට ඩිටෙක්ට් කරගන්නවා. බලමු. හරි ඒක accurately වැඩ කරනවා. මේ පැත්තේ භයානක තත්ත්වය තමයි මේ අතරලා යන්න බෑ. මේ මෙහා පැත්තේ මෙකිලා තියෙනවා පාරේ ලයින් එක. මට හදිස්සියකට පිටිපස්සේ වාහනයක් එද්දි මේ left side දීලා ඉඩ දෙන්න විදිහක් නැහැ. මේක අර ස්ටියරින් එක මෙහාට කෙපෙනවා. ඒ කියන්නේ පිටිපස්සේ වාහනයක් ඕවර්ටේක් කරද්දි දැන් මේ lane departure එක on කරලා තිබ්බොත් මට මේ left side දෙකේ වාහනේ අරන් ඉඩ දෙන්න බෑ. අර වාහනේ එක පෙත්තකට කෙපෙන්න ගන්නවා. මේ කියන්නේ පාර මැද තියාගන්න try කරනවා වාහනේ. ඒක තමයි පොඩි අවදානම් තත්වයක් තියෙන්නේ. අනික මෙහාට හදිස්සියකට දකුණට දාද්දි පාරේ අපිට කියන්න බෑනේ මොකක් හරි වාහනයක් එකපාරම ආවොත් මේ දකුණට හෝ වමට කපන්න වෙනවනේ. ඉතින් lane departure කියන්නේ highway වල use කරන්න මේ normal roads වල කොහොමත් මේක use කරන්න සුදුසු නෑ. ඒක තමයි මගේ මතය. හෙටට වගේ තියලා lane departure එකත් on කරගත්තා. දැන් මෙහාට කෙපුණොත් මෙහාට කපන්න ඕනේ. ඒ වගේම left side එකට ගියොත් ඒකත් center කරගන්න ඕනේ වාහනේ. දැන් අතරලා යන්නේ. බලමු කොයිතරම් දුරට මේ පැත්තෙන් වැඩ කරනවද කියලා. ඔන්න ඔය විදිහට වැඩ කරනවා lane departure එක. ඉස්සරහා වාහනයක් යන හින්දා මේ adaptive cruise control එකත් on වෙලා තියෙන. ඉස්සරහා යන වාහනේ speed එකටම මේක maintain කරනවා. ඉස්සරහා 3 wheel එකක් යන හින්දා දැන් අපි දකුණට දානවා නම් අනිවාර්යෙන් right side signal දාලා තමයි කපන්න ඕන. නැත්තම් මේ මෙහෙට කැපෙන්නේ. හරි දැන් බලමු මෙහාට කපා ගන්නවා වාහනේ. හෙටට වගේ තියලා තියෙන්නේ. දැන් බලමු කොහොමද යන්නේ කියලා වාහනේ. මේ හරියනම් පාර අවුලක් නැහැ. ලයින් එහෙම පේනවා. ඒ හරිය විතර මෙකිලා තියෙනවා. ඒක හින්දා පොඩි අවදානමක් තියෙනවා. මෙහාට යන්න පුළුවන් වාහනේ අර. හරි ඒකත් ඩිටෙක්ට් කරගත්තා. බලමු මේ ටික අවුලක් නැහැ. පාර මේ හරියට ලයින් එක පේනවා. ඒක හින්දා කපා ගන්නවා ෂුවර්. මෙකිලා තිබ්බොත් පාරේ ලයින් එක මෙකිලා තිබ්බොත් තමයි අවදානම තියෙන්නේ මේ lane departure එක on කරලා යද්දි. දැන් මේකත් කපා ගත්තා හරියටම. හැබැයි ස්ටියරින් එක එල්ලුව නැහැ කියන්නේ මේ කුම් කාලා සද්දයක් එනවාමයි. දැන් මහාට කෙපුණොත් එහෙම අර ගානට කපා ගන්නවා. හැබැයි ඉතින් අවදානම් ඔහොම යන එක. ඉතින් පරිස්සමෙන් හැමෝම drive කරන්න.